අද දවස ලෝක පියවරුන්ගේ දිනේ සමරණ දවස. ඉතින් අපි කට්ටියකින් අහල බලමු ඒ අයට තමන්ගේ තාත්තව මොන විදිහටද දෙන්න තියන්නේ. එන්න මත් එක. Excuse me. ඔයාගේ තාත්තව ඔයාට දැනෙච්ච සමීපතම අවස්ථාව අපිත් එක්ක බෙදාගන්න කැමතිද? කැමති. ඔව් පුළුවන්. මොකද්ද? එහෙමයි තාත්තා නිසා තමයි ඇත්තට මගේ ජීවිත හැමදේම හදාගත්තේ හැමදේම ගොඩනගාගත්තේ තාත්තා නිසා තමයි ඉතින්. ඔයාගේ තාත්තට කියලා තියනවද? ඇත්තටම ගොඩක් අඩුවෙන් අවස්ථාවලදී තමයි ආදරය කියන එක තාත්තට නම් කියලා තියෙන්නේ. අපි ඒක අද කියමුද? හරි. හෙලෝ තාත්තා. good morning තාත්තා. good morning දුව. තාත්තට ඉතින් කෝල් කළේ මේ තාත්තට ආදරේ කියන්න ඉතින්. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි. තාත්තින් තමයි ඉතින් ජීවිතේ හැමදේම හදාගත්තේ හැමදේම හරි ගියේ. ඉතින් තාත්තට ගොඩක් ස්තුතියි. තාත්තා පරිස්සමෙන් ඉන්න මං ආයි කෝල් එකක් දෙන්න නැත්නම්. ඔව් තාත්තා. ආයි කෝල් එකක් දෙන්න. ඉස්සරහයි. තාත්තා කියන්නේ ඉතින් මහ මෙරක්. මම තාත්තට ගොඩක් ආදරෙයි. මට දැනෙච්ච එක අවස්ථාවක් තමයි තාත්තා අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට මායි මල්ලි ෆුට් බයික් එකේ තියාගෙන කඳුත් පදගෙන යන එක. ඒක මට සෑහෙන දැනෙච්ච අවස්ථාවක්. අපි ඒක තාත්තට කියමුද? කතා කරමු. මම කලින් එහෙම කියලා නැහැ. අපි කෝල් එකක් කරමු. තාත්තේ මොකද කරන්නේ? මොකද කරන්නේ? මම තාත්තට වචනෙන් කියලා නැති දෙයක් කියන්න ගත්තේ. මම තාත්තට ගොඩක් ආදරෙයි. සතුටුයි කොහොමද? තියනවා තුසන්න. ඇත්තටම තාත්තා ගැන කියනවා නම් වචන කරන්න බෑ. මම වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරලා තියෙනවා. මට මගේ නංගි මල්ලි තවතෙන්දරා වෙනන් තාත්තා කියන්නේ කියන තේරෙන්නේ නැහැ කරලා තියෙන කැපකිරීම මෙච්චරයි කියලා. අද මම මෙතන ඉන්නවා නම් ඒ හැම තැනකටම තාත්තා අම්මා තමයි සපෝට් එක. තාත්තේ තාත්තට මම කතා කරේ දෙයක් කියන්න. ඔව් කියන්නේ මොකද්ද? තාත්තා වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරලා තියෙනවා. කවදාවත් බඩගින්න තියලා නැහැ. දැනට වුණත් මාව උදේට ස්ටේෂන් එකට දාන්න එක්කන් එන හැමදාම එනවා මාව ගන්න. මේ හැම දෙයකටම thank you. ඒක පුතේ අපේ යුද්ධ තමයි පුතේ. ඉතින් මම කවදාවත් කියලා නෑ මමට ගොඩාක් ආදරෙයි තාත්තේ. හැම දෙයකටම පින් වාට ඉතින්. ඔයාට තාල්දාරු භාගිතය පුතේ. හරි. ඉතින් අපේ හෙට දවස වෙනුවෙන් අද දවසේ වෙහෙසෙන නිහඬ විරුවන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා. පියසෙන හස නැතිද